මුනිසිරිපා සිඹිමින්නේ. හරි. මුනිසිරිපා සිඹිමින්නේ පාඩම ගැන කතා කරද්දී අපි දන්නවා අනිවාර්යෙන් මේ පාඩමෙන් කෙටි ප්‍රශ්න ඒ කියන්නේ සාහිත්‍ය පේපර් එකේ කෙටි ප්‍රශ්නයක් ඇහෙන්නත් පුළුවන්. ඒත් එක්කම විචාර ප්‍රශ්නයක් ඇහෙනවා. අනිවාර්යෙන් තුන්වෙනි වාරයට ඔයාලගේ 10 වසරේ තුන්වෙනි වාරයට අනිවාර්යෙන්ම මුනිසිරිපා සිඹිමින්නේ කියන පාඩමෙන් අනිවාර්යෙන් විචාර ප්‍රශ්නයක් එනවාමයි. හරිද? අනිවාර්යෙන් විචාර ප්‍රශ්නයක් එනවා. එතකොට මෙන්න මේ මුනිසිරිපා සිඹිමින්නේ කියන පාඩමට හරි පසුබිම පිළිබඳව අපි කතා කරන්න ඕනේ. හේතුව කෙටි ප්‍රශ්නයක් විදිහට අපිට එන්නත් පුළුවන් සහ අපිට විචාර ප්‍රශ්න ලියද්දී අනිවාර්යෙන් ප්‍රවේශයක් ගන්න එපා විචාරයකට. එතකොට මෙන්න මේ මුනිසිරිපා සිඹිමින්නේ පාඩමේ පසුබිම පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. මේ වෙද්දිත් ඔයාලා දන්නවා මුනිසිරිපා සිඹිමින්නේ කියන්නේ ගද්‍ය නිර්මාණයක්ද පද්‍ය නිර්මාණයක්ද? මේක බලන්න කවිද තියෙන්නේ නැත්නම් ඡේද වශයෙන් ලියවෙච්ච මොකක් හරි කතන්දරයක්ද තියෙන්නේ? මොනවද තියෙන්නේ? කවි ටිකක් නේ තියෙන්නේ නේද? මුනිසිරිපා සිඹිමින්නේ කියන පාඩමේ තියෙන මොනවද? කවි ටිකක්. එනම් පද්‍ය නිර්මාණයක් කියලා ඔයාලා දන්නවා. එතකොට මෙන්න මේ පද්‍ය නිර්මාණය හරි මුනිසිරිපා සිඹිමින්නේ කියන පද්‍ය නිර්මාණය රචනා කරන්නේ කවුද? කවුද රචකයා? එස් මහින්ද හිමි. හරි ඒක දැන් දන්නවා ඔයාලා. කවුද? එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි. හරි මුනිසිරිපා සිඹිමින්නේ කියන පාඩම රචනා කරන්නේ කවුද? නැත්නම් කවි පෙළ රචනා කරන්නේ කවුද? එස් මහින්ද හිමියන්. එස් මහින්ද හිමියන් අයිති වෙන්නේ මොන යුගයටද? මොන යුගයටද අයිති වෙන්නේ? ඔව් කොළඹ යුගයට. මොන යුගයටද? කොළඹ යුගයට. කොළඹ යුගයට. කොළඹ යුගයට තමයි අයිති වෙන්නේ. මේ කොළඹ යුගයේ කවීන් පුතේ කොටස් දෙකයි. හරි කොළඹ යුගය කොටස් දෙකකට බෙදලා තියෙනවා. පළවෙනි පරම්පරාව තමයි කොළඹ යුගයේ කියන්නකෝ. කොළඹ යුගයේ මුල් කවි පරපුර මුල් කවි පරපුර මුල් කවි පරපුර ඊළඟ කොටස කොළඹ යුගයේ කියන්නකෝ. කොළඹ යුගයේ කතා කරන්නේ නැහනේ. දෙවන කවි පරපුර දෙවන කවි පරපුර හරි කොළඹ යුගයේ දෙවන කවි පරපුර එස් මහින්ද හිමියන් අයිති වෙන්නේ කොළඹ යුගයේ මුල් කවි පරපුරටද දෙවෙනි කවි පරපුරටද? හරි එස් මහින්ද හිමියන් අයිති වෙන්නේ මේ දෙකෙන් කොයි කොටසටද? ඔව් කොළඹ යුගයේ මුල් කවි පරපුරට තමයි එස් මහින්ද හිමියන් අයිති වෙන්නේ. කොළඹ යුගයේ මුල් කවි පරපුර. අපි තවත් නමක් කියනවා. කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර. හරි එස් මහින්ද හිමියන් අයිති වෙන්නේ කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරට. හරි එතකොට තව කියනවා කොළඹ යුගයේ පළමු තරංගය. ඔය විදිහට විවිධ නම් භාවිත කරනවා. එහෙනම් මුනිසිරිපා සිඹිමින්නේ කියන පැතිපෙළ රචනා කරන්නේ එස් මහින්ද හිමියන්. එස් මහින්ද හිමියන් අයිති වෙන්නේ මොන යුගයටද? කොළඹ යුගයට. මොන පරම්පරාවටද? කොළඹ යුගයේ මුල් කවි පරපුරට තමයි අයිති වෙන්නේ. මතක තියාගන්න. මොන යුගයේ කවියෙක්ද? කොළඹ යුගයේ කවියෙක්. මොන කවි පරපුරටද අයිති වෙන්නේ? කොළඹ යුගයේ මුල් කවි පරපුරට අයිති වෙන්නේ. වෙනස් විදියට කිව්වොත් කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර. තව විදියට කිව්වොත් කොළඹ යුගයේ පළමු තරංගයට තමයි අයිති වෙන්නේ කවුද? එස් මහින්ද හිමියන්. එහෙනම් මෙන්න මෙතන තමයි එස් මහින්ද හිමියන් ඉන්නේ. කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන් කීප දෙනෙක් අපි දැනගෙන ඉන්න ඕනේ. අපෙන් අහන්න පුළුවන් සමකාලීන කවීන්
හරි. කොළඹ යුගයේ මුල් පරපුරේ සමකාලීන කවීන් කවුද? අපි දන්නවා එස් මහින්ද හිමියන් ඉන්නවා. ඒ වගේම කියන්නකෝ GH පෙරේරා ඉන්නවා. අය කවුද ඉන්නේ? ආනන්ද රාජකරුණා. අය පියදාස සිරිසේන. හරි. මේ කාගේ නම්ද මන් ලිව්වේ? කොළඹ යුගයේ මුල් කවි පරපුරේ කවීන්ගේ නම් ටිකක් තමයි ලිව්වේ. කියන්නේ එස් මහින්ද හිමියන්ට සමකාලීන කවීන් කවුද කියලා අහුවොත් ඔයාලා ලියන්න ඕනේ පේපර් එකේ. GH පෙරේරා, ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන. හරි, පියදාස සිරිසේන. එස් මහින්ද හිමියන් කියන්නේ අපේ රටේ කෙනෙක්ද? නෑ. විදේශීය රටක කෙනෙක්. කොහෙද? ටිබෙට් දේශයේ සිකිම් කියන ප්‍රාන්තයේ උපත ලැබලා අවුරුදු 12 දී විතර තමන්ගේ වැඩිමහල් සහෝදරයා සහ ඥානාතිලෝක හිමිත් සමග ලංකාවට එනවා. උපත ලබන්නේ 1901 තමයි උපත ලබන්නේ. හරි. උපත ලබලා ලංකාවට එනවා. එහෙනම් එස් මහින්ද හිමියන් කියන්නේ අපේ රටේ ඉපදෙච්ච කෙනෙක්ද? නැහැ. වෙනත් රටක ඉපදිලා අපේ රටට අවුරුදු 12 දී විතර ආපු කෙනෙක්. හරි. අපේ රටට ආපු කෙනෙක්. එතකොට මේ එස් මහින්ද හිමියන් කාව්‍යකරණයේ නිරත වුණේ දැන් 1901යි 1951යි අතර නේද කවි ලියන්නේ? උපත ලබනවා 1901 අවුරුදු 12ක් විතර ඉන්නවා ටිබෙට් දේශයේ. ඊළඟට එනවා ලංකාවට. පුතේ 1815 ඉඳන් 1940 කියන්නකෝ 8 වෙනකන් අපේ රට ස්වාධීන රාජ්‍යයක්ද? අපේ රට කියන්නකෝ නැහැ. අපේ රට යටත් විජිතයක් බවට පත් වෙලා තිබ්බා. නේද? යටත් විජිතයක් බවට පත් වෙලා තිබ්බා. කවුද අපිව පාලනය කරේ මේ කාලෙ වෙද්දි? කවුද? ඉංග්‍රීසීන් නේ. දැන් අපිට ඕන විදිහට වැඩ කරන්න හම්බුන්නේ නැහැ මේ පාලන ක්‍රමය යටතේ. අපිට ඕන විදිහට වැඩ කරන්න හම්බුන්නේ නැහැ. හරි. ශ්‍රී ලාංකිකයාට සිංහලයාට හිතන විදිහට සිතන ආකාරයට කටයුතු කරන්න හැකියාව ලැබුණේ නැහැ. හරි. යටත් විජිතයක් විදිහට අපි තිබ්බේ. කියන්නේ යටත් විජිතයක් විදිහට තමයි අපි කටයුතු කරේ ඒ කාලෙදී. මෙන්න මේ කාල පරාසය තුලදී තමයි එස් මහින්ද හිමියන් ලංකාවට එන්නේ. ඇවිල්ලා අවුරුදු 12 දී විතර ඇවිල්ලා ඊට පස්සේ භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හරි. භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට ඒ සමාජ ක්‍රමයේ යටතේ කියන්නේ සමාජ පරිසරය තුලදී එස් මහින්ද හිමියන් දකිනවා. හරි. එස් මහින්ද හිමියන් දකිනවා අපේ රටේ සිංහල ජාතියට බෞද්ධ ආගමට කිසිම සැලකිල්ලක් නැහැ. හරි. කිසිම සැලකිල්ලක් නැහැ. අපිට මේ ශ්‍රී ලාංකිකයාට සිංහලයාට කිසිම නිදහසක් නැහැ මේ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රමය යටතේ. නිදහස ටිකෙන් ටික ඈත් වෙමින් තිබ්බේ මේ කාලේ. හරි. නිදහස අපිට ටිකෙන් ටික ඈත් වෙමින් තිබ්බේ. අපේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ට අර තනතුරු නම්බුනාම ලබා දුන්නා. උන් රට ජාතිය පාවා දුන්නා. මෙන්න මේ කාලෙදී එස් මහින්ද හිමියන් භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ බලනවා තමන්ට කරන්න පුළුවන් සමාජ සේවය මොකක්ද කියලා. හරි. තමන්ට කරන්න පුළුවන් දේ මොකක්ද? එස් මහින්ද හිමියන්ට නිදහස දිනා ගන්න කඩුවක් අරන් සටන් කරන්න පුළුවන්ද? බැහැනේ.
ඒක උචිත නැහැනේ. ඒ නිසා මොකද කරන්නේ? මේ නිදහස දිනාගත යුතුයි කියලා මොකද කරන්නේ? මේ නිදහස් සිටි ජනතාව අවදි කරන්න මේ ශ්‍රී ලාංකිකයාව මේ නිදහස දිනා ගැනීමේ කාර්යයට පොළඹවන්න සිංහලයාට මේ තමන්ගේ මේ නිදහසේ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් ඇති කිරීමට අන්න සාහිත්‍ය යොදාගත්තා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න. හරි? මොකද යොදාගත්තේ? අධ්‍යාපනයවත් දැනුමවත් වෙන මොකක්වත් නෙමෙයි. කෙටි ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තිබ්බනේ මේ සැරේ. සාහිත්‍යයෙන් තමයි මේ දේ පුළුවන් වුනේ. සාහිත්‍යයෙන්. හරි? ඔන්න දැනගත්තා සාහිත්‍ය නිර්මාණ බිහි කරන මිනිස්සු වෙනස් වෙයි. ඒ නිසා මෙන්න මේ කාලෙදී මොකද කරන්නේ? නිදහස දිනා ගැනීම සඳහා හරි? නිදහස දිනා ගැනීම සඳහා මොකද කරන්නේ? එස් මහින්ද හිමියන් Tamanගේ පන්හිඳ කිව්වේ පෑන අවියක් කොට ගනිමින් පද්‍යකරණේ නිරත වෙනවා. හරි? මේවා විචාර ලියද්දී වල යොදා ගන්න මේ වචන. Tamanගේ පන්හිඳ අවියක් කොට ගනිමින් සිය පද්‍ය නිර්මාණය කරනවා. හරි? පද්‍ය නිර්මාණය කරනවා. එතකොට එස් මහින්ද හිමියන්ගේ පළවෙනි කාව්‍ය නිර්මාණය මොකද්ද? කියන්නකෝ. ඔවාමුතු. හරි? ඔවාමුතු පළවෙනි කාව්‍ය නිර්මාණය. ඔවාමුතු. හරි? ඊළඟට එස් මහින්ද හිමියන් දිගින් දිගටම කවි ලියන්න පටන් ගත්තා. කවි ගොඩාක් ලිව්වා. ගීත ගොඩාක් ලිව්වා. එස් මහින්ද හිමියන් ලියපු කවි නිර්මාණ තේමා තුනක් යටතේ අපට වර්ග කරලා දක්වන්න පුළුවන්. තේමා තුනක් යටතේ පළවෙනි එක දේශාභිමානය වෙනුවෙන් කවි ලිව්වා. දේශාභිමානය දේශානුරාගය ඇති කිරීම සඳහා දේශාභිමානය දේශානුරාගය ඇති කිරීම සඳහා ඊළඟට කියන්නකෝ ළමයින් සඳහා කවි නිර්මාණ ඉදිරිපත් කරා. ළමයින් සඳහා කවි නිර්මාණ කරා. ඊළඟට බුද්ධාභිවන්දනා කවි ලියන්න ගත්තා. බුද්ධාභිවන්දනා එස් මහින්ද හිමියන්ගේ ඔන්න ඔක කෙටි ප්‍රශ්නයක් විදියට අහයි තුන්වෙනි වාරේ විභාගෙදී මතක තියාගන්න. එස් මහින්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ ප්‍රධාන තේමා තුනක් යටතේ අපට හඳුනා ගන්න පුළුවන්. මොනවාද ඒ තේමා තුන? දේශාභිමානය දේශානුරාගය ඇති කිරීම සඳහා කවි නිර්මාණ කරා. ඊළඟට ළමයින් සඳහා කවි නිර්මාණ කරා. ඊළඟට බුද්ධාභිවන්දනා කවි නිර්මාණය කරා. ඔන්න එස් මහින්ද හිමියන්ගේ ඒ කියන්නේ ලියපු සම්පූර්ණ කවි ප්‍රධාන තේමා තුනක් යටතේ මේ විදිහට වර්ග කරලා දක්වන්න පුළුවන්. ඊළඟට මේ එස් මහින්ද හිමියන් දේශාභිමානය දේශානුරාගය ඇති කිරීමට මොකද්ද දේශාභිමානය කියලා කියන්නේ? දේශාභිමානය කියලා කියන්නේ මොකද්ද? දේශාභිමානය කියලා කියන්නේ තමන් නිපදුන මව්බිම පිළිබඳව තමන්ගේ රට පිළිබඳව තමන්ගේ හදවතෙහි ඇතිවන්නා වූ සාඩම්බර හැඟීමට අපි කියනවා දේශාභිමානය කියලා. හරි? දේශාභිමානය කියලා කියනවා. එතකොට දේශාභිමානය වෙනුවෙන් කවි ලිව්වා. කවි නිර්මාණ කරා. මොනවාද? නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා හරි? දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. මොනවාද? කියන්න මාත් එක්ක. නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රණය, ලංකා මාතා, දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. මෙන්න මේ දේශාභිමානී දේශානුරාගී කාව්‍ය ග්‍රන්ථ නිර්මාණය කරන්න ගත්තා.
හරි. ඒ වගේම ළමයින් සඳහාත් කවි ලියුවානේ. ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය මොකද්ද? මොකද්ද පළවෙනි කාව්‍ය ග්‍රන්ථය මේ එස් මහින්ද හිමියන්ගේ? ඔවා මුතු. ඊළඟට මේ දරුවන් සඳහාත් කවි ලියුවා මොනවද? කවුමින, කවුමුතු. හරි. ළමා කව් කලඹ, කවුමින, කවුමුතු. කවුමුතු, ළමා කව් කලඹ. හරි. නන්දන ගීත. මෙන්න ළමයින් සඳහා ලිව්වා. ඔය අතර හරි මේ අතර වඩාත්ම වැදගත් කාව්‍ය ග්‍රන්ථය තමයි පුතේ මොකද්ද? දරුනැලවිල්ල හෙවත් දරුනැලවිල්ල හෙවත් මොකද්ද? දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කවි පන්ති 95යි. ඇයි මම මේක වැදගත් කිව්වේ අපිට? මෙන්න මේ මුනිසිරිපා සිඹිමින්නේ කියන කවි පෙළ උපුටා ගන්න මොකෙන්ද? මොකෙන්ද? දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන දීර්ඝ මේ කාව්‍ය ග්‍රන්ථයෙන්. මොකෙන්ද? දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන දීර්ඝ කාව්‍ය පන්තියෙන් තමයි හරි කාව්‍ය ග්‍රන්ථයෙන් තමයි මුනිසිරිපා සිඹිමින්නේ කියන පැදි පෙළ උපුටා ගන්න. උපුටා ගන්න. ඒ නිසා අපිට වැදගත් වෙනවා ඔක. හරි. පුතේ මුනිසිරිපා දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන කාව්‍ය ග්‍රන්ථය අපට හඳුන්වන්න පුළුවන් විවිධ ආකාරයට. විවිධ ආකාරයට හඳුන්වන්න පුළුවන්. කොහොමද? හරි. ළමයින් අරමුණු කරගනිමින් සමස්ත ජාතියක් හරි සමස්ත ජාතියක් ආමන්ත්‍රණය කරන කාව්‍ය නිර්මාණයක් විදිහට. මොකද්ද? ළමයා මුල් කරගනිමින් සමස්ත ජාතියක් ආමන්ත්‍රණය කරන කාව්‍ය නිර්මාණයක් විදිහට අපිට දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල හඳුන්වන්න පුළුවන්. හරි. ළමයා අරමුණු කරගනිමින් මුළු මහත් ජාතියක් අමතන කාව්‍ය නිර්මාණයක්. ඒ වගේම මේ දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන්නේ වීර කාව්‍යයක්. මේක කියවද්දි ගායනා කරද්දි අපිට හැඟෙනවා මේ වීරත්වය. වීර කාව්‍යයක්. ඒ වගේම පුතේ මේකෙන් අපිට උපදෙස් දෙනවා. උපදේශාත්මක කාව්‍යයක්. එහෙනම් දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන කාව්‍ය ග්‍රන්ථය අපට හඳුන්වන්න පුළුවන් ආකාර කිහිපයකට. කොහොමද? ළමයා අරමුණු කරගනිමින් සමස්ත ජාතියක් ආමන්ත්‍රණය කරන්නා වූ කාව්‍ය නිර්මාණයක්. නැත්නම් කාව්‍ය ග්‍රන්ථයක්. ඊළඟට මේක වීර කාව්‍යයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම උපදේශාත්මක කාව්‍යයක් විදිහටත් අපට හඳුන්වන්න පුළුවන්. මේ ආකාර කිහිපෙන්ම මෙන්න මේ දරුනැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල හඳුන්වන්න පුළුවන්. හරි. කවි කීයක් තියෙනවද ඔගේ? 95ක් තියෙනවා. 95ක් තියෙනවා. හරි. හරි. ඊළඟට ඔයාලට වැදගත් වෙනවා මුනිසිරිපා සිඹිමින්නේ කියන පැදි පෙළ රචනා කරන්නේ පල්ලේගම කෝලාන කියන ගමේ වෙල්යායේ ඉඳලා තමයි මේ මුනිසිරිපා සිඹිමින්නේ කියන පැදි පෙළ නිර්මාණය වෙන්නේ. ඔන්න ඕකත් විභාගයට අහනවා කෙටි ප්‍රශ්නයක් විදියට. මොකද්ද? පල්ලේගම කෝලාන ගමේ පල්ලේගම කෝලාන ගමේ වෙල්යායේ සිට තමයි මෙන්න මේ නිර්මාණය කෙරෙන්නේ. හරි. පල්ලේගම කෝලාන ගමේ වෙල්යායේ සිට තමයි මේ මුනිසිරිපා සිඹිමින්නේ කියන පැදි පෙළ නිර්මාණය වෙන්නේ. ඒ වගේම මුනිසිරිපා සිඹිමින්නේ කියන පැදි පෙළ නිර්මාණය කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්.
උත්තම පුරුෂ ඕක කියවිලා නැති දේවල් මේ දෘෂ්ටි කෝණයෙන් හැඳින්වීමේ නැති දේවල්. හරි. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය තුලින් තමයි මේ අත්දැකීම නැත්තම් මේ කාව්‍ය නිර්මාණය කරලා තියෙන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. හරි. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. හරි. මෙන්න මේ ටික ඔයා දැනගත යුතුයි. කෙටි ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් ඕක. සහ මේ කවි ටික නම් පාඩම් තියෙන්න ඕනේ හේතුව අපිට පද පේලි දෙකක් සම්පූර්ණ කරන්න එන්න පුළුවන්. තුන්වෙනි වාරේ විභාගයට. හරි. ඒ නිසා කවි ටිකක් පාඩම් තියෙන්න ඕනේ. හරි. ආයසරක් චූට්ටක් අපි බලමු. මුනිසිරිපා සිඹිමින්නේ කියන පාඩමේ තියෙන කවි ටිකක්නේ. පැදි පෙළක් තියෙන්නේ. ඒක රචනා කරන්නේ කතා කරන්නකො. මේක රචනා කරන්නේ එස් මහින්ද හිමි. එස් මහින්ද හිමියන් අයත් වෙන්නේ මොන යුගයටද? කොළඹ යුගයට. කොළඹ යුගයේ මොන පරපුරටද? කොළඹ යුගයේ මුල් කවි පරපුරට. නැත්නම් තවත් ආකාරයකට කිව්වොත් ඔව් කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරට. තවත් විදිහකට කොළඹ යුගයේ පළමු තරංගය. ඔන්න ඔය නම් වලින් අපට මුල් කවි පරපුර හඳුන්වන්න පුළුවන්. මේ යුගයේ හිටපු මේ පරපුරේ හිටපු වෙනත් සමකාලීන කවීන් කවුද? ඔව් චීඑච් පෙරේරා, ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන මෙන්න මේ වගේ අය මෙන්න මේ යුගයේ හිටියා. රෝසමලේ නටුවේ කටුව එහෙම ලිව්වේ කවුද? මෙන්න මෙයා. කවුද? ආනන්ද රාජකරුණා. හරි. මට පොඩි දෙයක් කියන්න බැරුණා. මෙන්න මේ අයට කොළඹ යුගයේ මුල් පරපුරේ අයට ඒ කියන්නේ 1948ට කලින් කවීන්ට තේමා වුණේ මොනවද? කවි නිර්මාණය කරන්න වස්තු විෂය වුණේ මොනවද? පළවෙනි දේ නිදහස දිනා ගැනීම. මොකද්ද? නිදහස දිනා ගැනීම. නිදහස දිනා ගැනීම. ඊළඟට දේශාභිමානය ඇති කිරීම. දේශාභිමානය ඇති කිරීම. හරි. ඊළඟට ජාතික නිදහස දිනා ගැනීම. ඒක කිව්වනේ. ඊළඟට හෙළ සිරිත් ආරක්ෂා කිරීම. හෙළ සිරිත් ආරක්ෂා කිරීම. හෙළ සිරිත් ආරක්ෂා කිරීම. මෙන්න මේ වගේ අත්දැකීම් මුල් කර ගනිමින් තේමාවන් ඔස්සේ තමයි කවි නිර්මාණය කරේ. හේතුව මේ කාලේ වෙන දෙයක් ගැන හිතන්න බෑ. මොකද හේතුව මේ කාලේ වෙද්දී අපි ස්වාධීන රාජ්‍යයක් විදිහට නෙමේ පැවතුනේ. හරි. යටත් විජි දෙයක් විදිහට තමයි පැවතුනේ. ඒ නිසා අර කොළඹ යුගයේ දෙවන කවි පරපුර හෙළහවුල නිසඳස් කවීන්ට වගේ සමාජ ගැන වෙන ආදරය, ස්වභාව සෞන්දර්යය, සමාජ වෙන විවිධ ගැටලු වෙන මාතෘකා ඔස්සේ කවි ලියනවට වඩා එයාලගේ සමාජ අවශ්‍යතාවය උනේ මෙන්න මේවා. නිදහස දිනා ගැනීම, ජාතික නිදහස දිනා ගැනීම, දේශාභිමානය ඇති කිරීම, හෙළ සිරිත් ආරක්ෂා කර ගැනීම මෙන්න මේවා තමයි ප්‍රමුඛ වුනේ. ඒ නිසා මෙන්න මේවා තේමා කරගනිමින් මෙන්න මේ වගේ මාතෘකා තේමා කරගනිමින් තමයි කවි නිර්මාණ ඉදිරිපත් කරේ. හරි. ආයසරයක් බලමු. මුනිසිරිපා සිඹිමින්නේ කවි පෙළ රචනා කරන්නේ එස් මහින්ද හිමියන්. අයිති වෙන යුගය කොළඹ යුගය. අයිති වන පරපුර කොළඹ යුගයේ මුල් කවි පරපුර. සමකාලීන කවීන් ජී.එච්. පෙරේරා, ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන. මේ කොළඹ යුගයේ මුල් කවි පරපුරේ කවීන්ට තේමාවන් උනේ මොනවද? නිදහස දිනා ගැනීම,
දේශාභිමානය ඇති කිරීම, හෙළ සිරිත් පිරිත් ආරක්ෂා කිරීම. හරි. එතකොට එස් මහින්ද හිමියන් 1901 ඉඳන් 1951 වෙනකන් ආයු වළඳලා තියෙනවා. කියන්නේ ජීවත් වෙලා තියෙනවා. හරි. එතකොට එස් මහින්ද හිමියන්ගේ පළවෙනි කාව්‍ය ග්‍රන්ථය මොකද්ද? ඕවාමුතු. එස් මහින්ද හිමියන් කවි නිර්මාණ ගොඩාක් ඉදිරිපත් කරා. ඒ සියල්ල ප්‍රධාන තේමා තුනක් යටතේ කතා කරන්න පුළුවන්. මොනවාද? දේශාභිමානය සඳහා නිර්මාණය කරන කවි, ළමයින් සඳහා නිර්මාණය කරන කවි සහ බුද්ධාභිවන්දනා කවි. එස් මහින්ද හිමියන් ළමයින් සඳහා නිර්මාණය කර කවි මොනවාද? ඕආමුතු, කවුමුතු, ළමා කව් කලඹ, නන්දන ගීත. දේශාභිමානය සඳහා මං කලින් කිව්වා මොනවාද? නිදහසේ දැහැන, මේ තියෙන්නේ නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, අය, දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. මොනවාද? නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, ලංකා මාතා, දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. හරි. ඊළඟට මුනිසිරිපා සිඹිමින්නේ පැතිබෙල උපුටා ගන්නේ මොකෙන්ද? දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන කාව්‍ය ග්‍රන්ථයෙන්. පද්‍ය සංඛ්‍යාව 95යි. එතකොට මුනිසිරිපා සිඹිමින්නේ පැතිබෙල රචනා වෙන්නේ කොහි සිටද? පල්ලේගම කෝලාන වෙල්යායේ සිට. අත්දැකීම නැත්තම් කවිය ඉදිරිපත් කරන්නේ කොයි විදිහටද? මොන දෘෂ්ටි කෝණයෙන්ද? උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. මේ ටික මතක තියෙන්න ඕනේ. හරි. ඒ වගේම මේ කවි ටික ගත්තාම අපිට අපි කවි ගායනා කරද්දී තේරෙයි නැලවිලි කවි. අර අපි කියන්නේ දොයි බබා කියලා අපි පොඩි කාලේ නැලුණානේ ධම්මගේ අතේ. නැලුන්නේ නැද්ද ඔයාලා? අර දොයි පුතා නේද? බයි පුතා. නුඹේ අම්මා කිරට ගියා නේ. ඔය විදිහට නැලුණානේ. අන්නේ නැලවිලි ආර්ය මුල් කරගනිමින් තමයි මේ පැතිපෙළ රචනා වෙන්නේ. මාත්‍රා 12යි. හරි. මාත්‍රා 12යි අපිට කියන්න පුළුවන් වසන්ත විරිත භාවිත කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි. වසන්ත විරිත භාවිත කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි. එහෙනම් මේ මුනිසිරිපා සිඹිමින්නේ කියන්නේත් දේශාභිමානී. හරි. අර පුංචි දරුවෙක්ට, වැඩිහිටියෙක්ට, ඕනෑම වයසක පසුවන කෙනෙක්ට තාම තේරුම් ගන්න පුළුවන් සරල භාෂා රටාවක් භාවිත කරලා තමයි මේ පැදි නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඒ නිසා අපිට රසවින්දනය කරන්න හරි පහසුයි. ඒ වගේම මේකේ හරි ලස්සන සරල භාෂා රටාවක් තියෙනවා. ධ්වනිතාර්ථවත් භාෂා රටාවක් තියෙනවා. හරි. රූපක අලංකාරය යොදාගෙන තියෙනවා. එලිසමය රැකලා තියෙනවා. සිව්පද ආකෘතිය තියෙනවා. හරි. තාලය අර පුංචි දරුවෙක්ට නැලවෙන්න සුදුසු තාලයක් භාවිත කරලා තියෙනවා. මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණ ගොඩක් තියෙනවා. හරි. විශේෂතා ගොඩක් තියෙනවා. හරි. මේ ටික චූට්ටක් බලා ගන්න. ඊළඟට අපි යමු මේ කවි ටික චුට්ටක් රසවින්දනය කරලා අපි පොඩි සටහනක් ලියා ගමු. හරි. කවි ටික මුලින්ම රසවින්දනය කරලා පොඩි සටහනක් ලියා ගන්න යන්න. හරි. ගන්න පෙළ පොත ලස්සනට අපි ගායනා කරමු මුලින්ම. ඊට පස්සේ නිර්මාණය මේ කියන්නේ රසවින්දනය කරමු. හරි. රසවින්දනය කරමු. හරි. රස ආස්වාදයේ දෙමු. බලන්න පළවෙනි කවිය. පළවෙනි කවිය ගායනා කරමු.
මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මද සුළඟයි මෙන්නේ මගේ පුතා නිදියන්නේ. ඔයාලට නින්දයයි? හරි? හරි. බලන්න මේක කියනවා පළවෙනි කවිය එස් මහින්ද හිමියන්. හරි? සරල භාෂා රටාවක් යොදා ගන්නවා. අර නැලවිල් ඒ කියන්නේ දරුවෙක්ට නැලවෙන්න පුළුවන්. හරි? නැලවෙන්න පුළුවන් විරිතක් භාවිත කරනවා කාලයක්. හරි? මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. මුනි සිරිපා මුනි කියන්නේ කාටද? කාටද? බුදුරජාණන් වහන්සේටනේ. හරි මුනි කියන්නේ බුදුරජාණන් වහන්සේට. මුනි සිරිපා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල්. හරි මං සරල තේරුම කියාගෙන යන්නම් පසුව සටහනක් දෙන්න. දැනට අහගෙන ඉන්න. හරි මුනි සිරිපා සිඹිමින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් සිපගෙන සමනොල ගිරි ප්‍රදේශින්නේ සමනොල කන්ද පැත්තෙන්. හරි සරල අදහස කියාගෙන යන්න. හරි සමනොල ගිරි ප්‍රදේශින්නේ සමනොල කන්ද පැත්තෙන් මද සුළඟයි මේන්නේ. මද සුළඟක් එන්නේ වේගවත් සුළඟකුත් නෙමෙයි. මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. මගේ පුතා එස් මහින්ද හිමිට පුතෙක් ඉඳලා තියෙනවද ඒ කියන්නේ? දරුවෙක් ඉඳලා තියෙනවද? ඈ මගේ පුතා කියලා කියන්නේ. ඇයි මේ මගේ පුතා කියලා කියන්නේ? මේ දැන් කියවනේ ළමයා අරමුණු කරගනිමින් සමස්ත ජාතියක් ආමන්ත්‍රණය කරන්නා වූ නිර්මාණයක් කියලා. එහෙනම් මේ මගේ පුතා කියන්නේ එස් මහින්ද හිමිගේ දරුවෙක් ගැනද? නෑ නෑ. සමස්ත ශ්‍රී ලාංකික සමාජයේම ඉන්න දරුවන්ට තමයි මේ කියන්නේ මගේ පුතා කියලා. මගේ පුතා නිදියන්නේ. හරි බලන්නකෝ මුනි සිරිපා සිඹිමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් තියෙන්නේ කොහෙද? ශ්‍රී පතුල් සලකුණු තියෙන්නේ කොහෙද? සමනොල කන්දේනේ. සමනොල කන්දේ අපි දන්නවා ඒක. හරි මුනි සිරිපා සිඹිමින් ඒ ප්‍රදේශයෙන් සමනොල ගිරි පෙදෙසින්නේ. කවියා පළමු කවිය විදිහට පුතේ හරි පළවෙනි කවිය විදිහට භක්තිපූර්ව කවියක් නේ අරන් තියෙන්නේ. හේතුව මේ දරුවාට සුවබර නින්දකට යන්න ආරාධනාවක් නේ කරන්නේ. හරි සුවබර නින්දකට ආරාධනා කරනවා. ඒ ආරාධනා කරන්නේ ආගමික පසුබිම මුල් කරගත්ත හරි පරිසරයක් පසුබිමක් නිර්මාණය කරලා දීලා. හරි එතකොට බලන්න සමනොල කන්ද වැදගත් වෙන්නේ බෞද්ධයන්ට විතරද? බෞද්ධයන්ට විතරද වැදගත් වෙන්නේ? නෑ. තව කාටද වැදගත් වෙන්නේ? බෞද්ධයන්ට, ඉස්ලාම් බැතිමතුන්ට, ඒ වගේම හින්දු බැතිමතුන්ටනේ. හේතුව දැන් අපේ විශ්වාසයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් සමනොල කන්ද මුදුනේ සටහන් කරලා තියෙනවා කියලා. ඒක බෞද්ධයන් වන අපේ විශ්වාසයක් නේද? ඒ වගේම ඉස්ලාම් බැතිමතුන්ගේ එයාලා හිතනවා ආදම් වාසය කරලා තියෙන්නේ මේ සමනොල කන්දේ. හරි? එයා වාසය කරලා තියෙන්නේ සමනොල කන්දේ. ඒ නිසා ඒක වටිනා වස්තුවක් කියලා මේ Hindu භක්තිකයනුත් යනවා සමනොල කන්ද වන්දනාමාන කරන්න. හරි? සිරිපා කරුණා කරන්න යනවා. ඒ වගේම Hindu භක්තිකයන් එයාලටත් වැදගත්. හේතුව එයාලගේ විශ්වාසයක් තියෙනවා Hindu බැතිමතුන්ගේ මොකද්ද? ශිව දෙවියන්ගේ පාසලකුණු තමයි ඔය සමනොල කන්දේ සටහන් කරලා තියෙන්නේ කියලා. විවිධ ආගම්වල විවිධ විශ්වාස තියෙනවා සමනොල කන්ද සම්බන්ධයෙන්. හරි? සමනොල කන්ද සම්බන්ධයෙන්. එහෙනම් ආගමික සහජීවනයක්
ඇති කරන්නා වූ ප්‍රධානම අපේ රටේ තියෙන ස්ථානය මොකද්ද? සමනොල කන්ද. අපේ රටේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි විදේශිකයන් පවා අපේ සමනොල කන්ද කරුණා කරන්න එනවද නැද්ද? එනවා. එහෙනම් සමනොල කන්ද නිකන් නෙමෙයි භාවිත කරේ මෙතෙන්ට අපේ රට ආගමික සහජීවනයක් පැවතියා. හරි පැවතුණා. ආගමික සහජීවනයක් තිබ්බා. හරි. එතකොට මේ එක ශ්‍රී ලාංකික අපේ එක රටක් එකමුතුකමක් වර්ධනය කරන්න ඕන වුණා. ඒ නිසා තමයි සමනොල කන්ද ගත්තේ මෙතන මේ පැති පෙළක් විදිහට, පද්‍ය පාදයක් විදිහට. සමනොල කන්ද ප්‍රදේශයෙන් මද සුළඟයි මේ එන්නේ. කවුද නැලවෙන්නේ දැන්? දරුවෙක්. දරුවා තමයි මේ නින්දට යන ගමන් ඉන්නේ. එයාට සුවබර නින්දකට නම් මොන වගේ සුළඟක්ද අවශ්‍ය වෙන්නේ? මද සුළඟක් අවශ්‍ය වෙන්නේ. ඒ වගේ මේ මද සුළඟ කොයි පැත්තෙන්ද එන්නේ? සමනොල කන්ද පැත්තෙන්. ආගමික පසුබිමක් නිර්මාණය කරලා ආගමික වටපිටාවක් නිර්මාණය කරලා දරුවට සුවබර නින්දකට යන්න ආගම දහම සිහිපත් කරමින් තමයි ආරාධනා කරන්නේ සුවබර නින්දකට. බලන්න කොයිතරම් අර්ථවත්ද කියලා. හරි. දැන් ඔයාලා රැට නිදා ගන්න යද්දී ඇඳට ගිහිල්ලා මොකද කරන්නේ? භාවනා කරනව නේද? භාවනා කරලා එහෙම නේද නිදාගන්නේ? අනේ මට සුබදායි සිහිනව පෙනේවා. නපුරු සිහින නොපෙනේවා. නේද? එහෙම නේද? ආගම සිහි කරලා නෙමෙයිද නිදාගන්නේ? ආගම සිහි කරලා තමයි නිදා ගන්න ඕනේ. හේතුව එතකොට බය වෙන්නේ නැහැ. නපුරු සිහින දකින්නේ නැහැ. අර කෑ ගහලා රෑ දෙකට හරිය නැගිටින්නේ නැහැ. හරි? ඒ නිසා ආගම සිහිපත් කරලා තමයි නිදා ගන්න ඕනේ. එතකොට තමයි නපුරු සිහින පේන්නේ නැහැ. නපුරු හිණ පේන්නේ. ඒ නිසා අද ඉඳන් ඔයාලා මොකද කරන්න ඕනේ? නිදා ගන්න කලින් ආගම සිහි කරලා නිදා ගන්න. එතකොට හරියයි. ඇත්තනම් පුතේ මෙතන මේ පුංචි දරුවට නැලවෙන්න හරි සුවබර නින්දකට යන්න හොඳ පසුබිමක් පළවෙනි කවියෙන් නිර්මාණය කරා. මොන වගේ පසුබිමක්ද? ආගම දහම මුසු, ඒ වගේම මද සුළඟක් හමාගෙන එනවා. හරි. එතකොට බලන්න පරිසරය මේ සුවබර නින්දකට යන්න ආරාධනා කරන්නේ අර නිදහස් පරිසරයක්. හරි නිදහස් පරිසරයක් නිර්මාණය කරමු. එහෙනම් පළවෙනි කවිය අපිට හඳුන්වන්න පුළුවන් භක්තිපූර්ව කවියක් විදිහටත් අපිට හඳුන්වන්නත් පුළුවන්. දැන් දරුවා නින්දට යනවා. ඔන්න බලන්න නින්දත් නොනින්දත් අතර සිටින්නා වූ අහගන්න නින්දත් නොනින්දත් අතර සිටින්නා වූ මේ පුංචි දරුවට මෙන්න හිමින් සැරේ මොකද කරන්නේ? අපේ නිදහස දිනා ගන්න ඕනේ කියලා දෙනවා. බලන්න. නිදහස මහා මුහුදක් වේ, එහි උල්පත පුත නුඹ වේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඊටු කළ යුතුය. සුවබර නින්දකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරා. දැන් දරුවා නින්දත් නොනින්දත් අතර පසු වෙන්නේ. එතකොට හිමින් සැරේ කියලා දෙනවා මොකද්ද? දැන් උඹට තියෙනවා රාජකාරියක්. ඔන්න බලන්න. නිදහස මහා මුහුදක් වේ. නිදහස සමාන කරනවා පුතේ. මොකේටද? මොකේට සමාන කරන්නේ නිදහස? මහා මුහුදට සමාන කරනවා. එහෙනම් එතන තියෙනවා ලස්සන කාව්‍ය අලංකාරය. මොකද්ද? රූපක අලංකාරය. එනම් මෙන්සේ වැනි වගේ බඳු විලස එව් ආදී උපමාවාචී නිපාතයක් භාවිත නොකොට යම් දෙයක් තවත් දෙයකට කෙලින්ම සමාන කරනවා නම් අපි කියනවා ඒකට රූපක අලංකාරයක් කියලා. එහෙනම් මෙතන නිදහස සමාන කරා මහ මුහුදට. නිදහස කියන්නේ මහ මුහුදක් වගේ. මහ මුහුද කොයි වගේද? ඉමක් කොනක් නොපෙනෙන තරම් විශාලයි. ඒක ඊටාම වටිනවා. ඒ වගේම ඊටාම විශාලයි. එහෙනම් නිදහසත් ඒ වගේ. නිදහස කියන්නේ මේ උඹලා බුද්ධි විඳින දේ නෙමේ නිදහස කියන්නේ. නිදහස කියන්නේ හරි නිදහස කියන්නේ මොකද්ද? මහා මුහුදක් වගේ හරි අසීමාන්තික දෙයක්. මේක අපි දිනාගත යුතුයි. එහි උල්පත පුතේ
මුහුද කොයිතරම් විශාල වුණත් ඒකට වතුර සැපෙන්නේ කොහෙන්ද? අර කඳු මුදුනක ඉඳන් දිය උල්පතකින් පුංචි ගංගාවකින් පසුව මහා විශාල ගංගාවක් බවට පත් වෙලා තමයි ඔය මුහුදට වතුර ටික යන්නේ. හරි? මුහුද පෝෂණය වෙන්නේ ඔන්න ඔය විදිහට. හරි? ඒ නිසා එහෙනම් බලන්න මහා මුහුදට වතුර සැපීමේ ආරම්භක ස්ථානය මොකද්ද? කියන්නකෝ. උල්පත. එහෙනම් නිදහස දිනා ගැනීමේ ආරම්භකයා විය යුත්තේ කවුද? මේ උපදින දරුවා. අනාගතයේ රට බාර ගන්න ඉන්න දරුවා. අන්න කොයිතරම් ලස්සනට බලන්න කවිය නිර්මාණය කරාද කියලා. එහි උල්පත පුතනුබවේ. එහෙනම් බලන්න එතනක් තියෙනවා රූපක අලංකාරය. මොකද්ද? එහි උල්පත දරුවාට සමාන කරා. හරි? උල්පත දරුවාට සමාන කරා. ඒ බව සිහි කොට මෙලොවේ. පුතේ මෙන්න මේ දේවල් ටික හිතලා මොකද කරන්න ඕනේ? යුතුයකම ඊට කළ යුතුයේ. ඔයාට මෙහෙවරක් තියනවා කරන්න. ඔයාට වගකීමක් තියනවා ඊට කරන්න. මොකද්ද? නිදහස දිනා ගැනීමට ඔයාලා පෙරට එන්න ඕනේ. ඔයාලා ඉදිරියට එන්න ඕනේ. අන්න හරි ලස්සනට සංයමයෙන් යුතුව වචන භාවිත කරානේ. සංයමයෙන් යුතුව තමයි මේ පුංචි දරුවට පැහැදිලි කරලා දෙන්නේ නිදහස කියන්නේ නිදහසේ වටිනාකම. හරි? නිදහසේ වටිනාකම පැහැදිලි කරලා දුන්නේ ආවේගශීලී වස්වහරක් භාවිත කරමින් නෙමෙයි. හරි? හික්මීමකින් යුතුව සංයමයෙන් ඉදිරිපත් කරේ වචන ටික නිර්මාණය කරේ. හරි? බලන්න එහෙනම් යුතුයකම ඊටු කළ යුතුවේ. එහෙනම් නිදහස දිනා ගන්න අපි මේ පුංචි දරුවට ඔන්න කියනවා තොටිල්ලේ නැලවෙන දරුවට කියනවා නිදහස කියන්නේ මොන වගේ දෙයක්ද? එහෙනම් ඒ දිනා ගන්න ඔබ ඉදිරියට පැමිණිය යුතුයි කියලා කියනවා. හරි? ඊළඟට බලන්න මේ කවි සියල්ලගේම ආකෘතිය කියන්නේ මොකද්ද පුතේ? කවි නිර්මාණයේ හැඩය. හරි? ආකෘතිය හැඩය. ආකෘතිය මොන හැඩය මේ මොන ආකෘතියක්ද තියෙන්නේ? ආකෘති වර්ග ගොඩක් තියෙනවනේ. මොනවාද? දෙපද, සිව්පද, නිසඳස් නේද? සැහැලි ඔය වගේ විවිධ ආකෘති තියෙනවා. එතකොට මෙතනට භාවිත කරේ පදපේලි එක කවියකට පදපේලි කීයද? 4යි. එහෙනම් අපි කියනවා සිව්පද ආකෘතිය දාගත්ත කියලා. සිව්පද ආකෘතිය. ඒ වගේම පදාන්තයේ මොකක් රකින්නවද? එලි සමය රකින්නවා. හේතුව තාලේ රැක ගන්න එපේ. හරි? තාලේ රැක ගන්න ඕන ශබ්ද රසය වැඩි වෙන්න පදාන්තෙහි රකින්නවා එලි සමය. ඒ තුලින් පුතේ ශබ්ද රසයක් එනවා. හරි? ශබ්දය කියන්නේ කවි නිර්මාණයට ආලෝකයක් ගෙන දෙනවා. හරි? එහෙනම් පදාන්තයේ එලි සමය රැකලා දිනනවා. හරි සරල භාෂා රටාවක් යොදා ගන්නවා. ඒ වගේම කාව්‍ය අලංකාර ගත්තොත් අනිත් පැත්තට තියෙනවා අර්ථ රසය වැඩි වෙන රූපක අලංකාර භාවිත කරනවා. හරි? සංයමයෙන් භාෂාව හසුරුවනවා. වань කොයිතරම් ලස්සනද කියලා. ඊළඟට අපි ඊළඟ කවියට යමු. ජාතික රණ දෙරණම තේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුර ගුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. මොකද කියන්නේ? ජාතික රණ දෙරණම තේ. හරි? නිදහස දිනා ගැනීම නිකන් හම්බ වෙන්නේ නැහැ. අරගලයක් කරන්න ඕනේ. හරි? නිදහස ලබා ගන්න නම් මොකක් කරන්න ඕනේද? සටන් කරන්න ඕනේ. නිදහස ජාතික රණ දෙරණම තේ. ජාතිය දිනා ගන්න සටන් කරන්න ඕනේ. රණ දෙරණම තේ ගැටි වැටි මල මොහොතේ. භාෂාව හරි ලස්සනට හසුරවනවා. ගැටි වැටි මල මොහොතේ. යුද්ධය කියන්නේ සාමකාමී දෙයක් නෙමෙයි, බිහිසුණු දෙයක්. ගැටි වැටි සටන් කරන්න ඕනේ. හරි? ඒ තුලින් මේ සටන් කරද්දී තමන්ගේ ජීවිතේ වුණත් මොකක් වෙන්න පුළුවන්ද? නැති වෙන්න පුළුවන්. ජීවිතේ වුණත් සමහරවිට රට ජාතිය දිනා ගැනීමට යන කාර්යයේ නිදහස දිනා ගන්න සටන් කරද්දී
ඔයාට ඔයාගේ ජීවිතය සමහර විට පරිත්‍යාග කරන්න වෙයි. හරි? ජීවිතය පරිත්‍යාග කරන්න වෙයි. මොකක් වෙනුවෙන්ද? රට, ආගම, ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් ඔයාට ඔයාගේ ජීවිතය පරිත්‍යාග කරන්න වෙයි. එහෙම පරිත්‍යාග කරන්න වුණොත් ඔයා දුක් වෙන්න ඕනේ නෑ පුතේ. ඊළඟට නැලවෙන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. බලන්න හරි ලස්සනට කියනවා සුන්දර සුරබුන්ගේ අතේ දිව්‍ය ලෝකේ ඉපදෙන්නේ හරි දිව්‍ය ලෝකේ ඉපදෙනවා ඒ විතරක් නෙමෙයි නැලවෙන්න පුළුවන් ලෝන්න සුන්දර සුරබුන්ගේ අතේ දිව්‍යාංගනාවන්ගේ අතේ නැලවෙනු බව සිතනු පුතේ. එහෙනම් වීර හැඟීමක් එනවනේ. තමන්ගේ රට ජාතිය ආරක්ෂා කරගත යුතුයි. තමන්ගේ රට දිනාගත යුතුයි. නිදහස ලබාගත යුතුයි යන මොන හැඟීමක් එනවද? වීර හැඟීමක් අපට එනවා මේ කවියෙන්. එහෙනම් ඒත් එක්කම බලන්න රණ දෙරණ ගැටි වැටි යන යෙදුම් අනුප්‍රාසාත්මක යෙදුම් අනුප්‍රාසය තුලින් මොන අර්ථයේද වැඩි වෙන්නේ? මොන රසයේද වැඩි වෙන්නේ? අර්ථ රසයේද? ශබ්ද රසයේද? මොන රසයේද වැඩි වෙන්නේ? ශබ්ද රසය වැඩි වෙන්නේ. හරි අනුප්‍රාසය තුලින් මොන රසයද වැඩි වෙන්නේ? ශබ්ද රසය. නම් ශබ්ද රසයක් තියෙනවා මේ කාව්‍ය නිර්මාණය තුල. අර්ථ රසයක් තියෙනවා. පැහැදිලිද? ශබ්ද රසයයි අර්ථ රසයයි දෙකම එකතු වුණ කැටි වුණ පද්‍ය නිර්මාණයක් විදියටත් අපට හඳුන්වන්න පුළුවන්. හරි අභිමානවත් හැඟීමක් දැනෙන කවියක් ඒක. වීර හැඟීමක් වගේම අභිමානවත් හැඟීමක් එනවා. හරි අභිමානවත් හැඟීමක් එනවා. හරි ඊළඟ කවියට අපි යමු. කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනා වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජ කැයිසල කනු මැනවි. මොකද කියන්නේ? කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනහ වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජ කැයිසල කනු මැනවි. කරදර පුතේ ජාතිය නැත්නම් මේ රටේ නිදහස ලබා ගන්න යන කාර්යයේදී මේ ක්‍රියාවලියේදී අපිට මොන වගේ දේවල් භුක්ති විඳින්න හම්බ වෙනවද? මේ බලන්න කරදර දහසක් එකක් දෙකක් නෙමෙයි. ඔයාට කරදර දහසක් එන්න පුළුවන් මේ රට ජාතිය දිනා ගැනීමට නිදහස දිනා ගැනීමට ගමන් කරන මේ ක්‍රියාවලිය තුලදී. හරි කරදර දහසක් හමු වී ඉන්ටැකි බලන්න වචන භාවිත කරනවා. හරි මොන වගේ වචනද භාවිත කරේ? මොන වගේ වචනද? ගැමි වහරනේ, කටවහරනේ, කටවහරේ යෙදුම් භාවිත කරන ඕන්න සරල භාෂාවක් එක්ක මිශ්‍ර කරනවා කටවහරේ යෙදුම්. හරි කටවහරේ යෙදුම් මිශ්‍ර කරනවා ඉන්ටැකිනම් සිනහ වෙවි. එහෙනම් ඒ අභියෝග වලට, ඒ කරදර වලට, ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්නේ නේ. කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනහ වෙවි. අර කරදර එනවා දැකලා hina වෙවි හිහි ගගා ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. මොකද්ද මේ කියන්නේ? ඒ අභියෝගවලදී ඒ අභියෝග වලට හොඳින් මුහුණ දෙන්න ඕනේ සාර්ථකව. නැත්තම් අර කෝච්චියට බෙල්ල තියන්න යන එක නෙමෙයි කියන්නේ. කරදර මේ අභියෝගයේදී ප්‍රශ්නයේදී සමහර මොකද කරන්නේ? කෝච්චියට බෙල්ල තියනවා. කෝච්චිය ළඟදී ආයෙ බෙල්ල ගන්නව නේ. හරි. ආයෙ අර මෙහි තෙල් බොනවා. එක එක දේවල් විකාර දේවල් ගොඩක් කරනවානේ. හරි. ඔය එක එක දේවල් කරනවානේ. මේ ප්‍රශ්න වලින් අභියෝග වලින් පැනලා යන්න. ඒ වගේ දරුවෙක් නෙමේ ස්මහින්ද හිමියන් නිර්මාණය කරන්න බාන්න. අභියෝග ජය ගන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්නේ. දරුවගේ චරිතය හදන්නේ මොන වගේද? චරිතය සංවර්ධනය කරන්නේ මේ. හරි. ඔයාලට විචාර ප්‍රශ්න දෙනවනේ. චරිත සංවර්ධනය කරනවා කොයි ආකාරයෙන්ද? අභියෝග හමුවේ නොසැලී ඒවට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්නේ. හරි. අභියෝග වලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්නේ. බලන්න ඉන්ටැකිනම් සිනහ වෙවි ඔහු මෙලොවට පහළ දෙවි.
ඒ වගේ දරුවෝ අපි එස් මහින්ද හිමියන් කියනවා ඒ වගේ දරුවෝ මේ ලෝකෙට පහළ වූ රජ කෙනෙක් දෙවියෙක් විදියට අපට හුව හඳුන්වන්න පුළුවන් කියලා. ඒ තරම් විශිෂ්ට පුජ්‍යලෙක් බවට පත් වෙනවා කියලා කියනවා. බලන්න කොයිතරම් ලස්සනද කියලා. හරි. සරල භාෂාව ඒ වගේම කටවහර මිශ්‍ර කරනවා. හරි. ඒත් එක්කම බලන්න ව්‍යංග්‍යාර්ථය. හරි. ඔහු මෙලවට පහළ දෙවි රජකැයි සලකනු මැනවි. ඔබ මේ වගේ වුණොත් විශිෂ්ට පුජ්‍යලෙක්. හරි. විශිෂ්ට කෙනෙක්. ඒ වගේම කරදර දහසක් හමු වෙලා ඒවට මේ අභියෝග වලට එන ප්‍රශ්න වලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්නේ ඔයාලා වගේ නේද? හරි. ඊළඟ කවිය තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ. මොකද්ද කියන්නේ? තමන් ලැබූ දිවි පෙවෙතේ තමන් මේ ශ්‍රී ලංකාවේ උපත ලැබුවා නම් තමන් මේ රටේ උපත ලැබුවා නම් කොටසක් රට සමය වෙතේ පුතේ ජීවිතෙන් භාග්‍යම්ම තමන්ට පැවරෙන වගකීම මේ රට ජාතිය ආරක්ෂා කරන්න. ඒක වෙනම දෙයක් නෙමෙයි. හරි. තමන්ගේ ජීවිතේම කොටසක් ලෙස සලකන්න ඕනි. හරි. නිදහස දිනා ගැනීම, ආගම, ජාතිය ආරක්ෂා කිරීම තමන්ගේ ජීවිතේම කොටසක්. ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච කොටසක්. හරි. ඒක මග හරින්න බෑ. කොටසක් රට සමය වෙතේ. හරි. පුද නොකොලත් තුමෙන් පුතේ මේ රට ජාතිය ආරක්ෂා කරගන්න ඔයා වෙහෙසුනේ නැත්තම් මහන්සි උනේ නැත්තම් පුද නොකොලත් උඹෙන් පුතේ මෙලවට කිසි පළක් නැතේ. මේ ලෝකෙට කිසිම ප්‍රයෝජනයක් නැති මිනිසෙක් බවට පත් වෙයි. ඒ නිසා එහෙම වෙන්න එපා. මොකද කරන්න ඕනේ? Taman මෙරටේ උපත ලැබුවා නම් ආගම ජාතිය ආරක්ෂා කරන්න ඒක පොදු හැඟීමක් ලෙස සලකලා ආරක්ෂා කරන්න ඕනේ කියලා තමයි මේ කවියෙන් පැහැදිලි වෙන්නේ. හරි. ඊළඟ කවියට යන් අපි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. ඔන්න මෙතනත් පුතේ හරි ලස්සන කාව්‍ය අලංකාරයක් අර්ථ රසය වැඩි කරන කාව්‍ය අලංකාරයක් භාවිත කරලා තියෙනවා. මොකද්ද? ජාතිය රන් විමනක් වේ. ජාතිය රන් විමනයක්. ඒ කියන්නේ රත්තරන් මාලිගාවක් වගේලු. ජාතිය රත්තරන් මාලිගාවකට සමාන කරනවා. හරි. ජාතිය මේ සමස්ත ජාතිය රත්තරන් මාලිගාවකට සමාන කරා. කෙලින්ම සමාන කරා. හරි. මෙන්සේ වැනි වගේ බඳු විලසෙව් නැහැ. කෙලින්ම සමාන කරා. එහෙනම් මොකක්ද තියෙන්නේ? රූපකාලංකාරයක් තියෙනවා. හරි. ජාතිය රන් විමනක් වේ. ජාතිය මේ සිංහල ජාතිය රත්තරන් මාලිගාවක් වගේ. ආගම මිනි පහනක් වේ. ආගම නිකම් පහනක්, මැටි පහනක් නෙමෙයි. මිනි පහනක්. ආලෝකමත්. මැටි පහනේ යට එළිය නැහැ. හැබැයි මිනි පහනේ හැම පැත්තටම එළිය තියෙනවා. එළිය ලබා දෙනවා. එහෙනම් රත්තරන් මාලිගාව ආලෝකමත් කරන්නේ මොන වගේ දෙයක්ද? මේ සම්බුද්ධ ශාසනය. හරි. ඒ කියන්නේ මාලිගාවේ දල්වලා තියෙන මිනි පහන වන්නේ සම්බුද්ධ ශාසනය පුතේ. හරි. සම්බුද්ධ ශාසනය. එහෙනම් ජාතිය රත්තරන් විමනකට සමාන කරා. ආගම මිනි පහනකට සමාන කරා. මේ දෙකෙන් වෙන අදහස මොකද්ද? සිංහල ජාතිය නැමැති රත්තරන් මාලිගාව. සිංහල ජාතිය නැමැති රත්තරන් මාලිගාවේ දල්වා ඇති රත්තරන් මාලිගාවේ ආලෝකමත් කර ඇති නැත්නම් දල්වා ඇති මිනි පහන වන්නේ සම්බුද්ධ ශාසනයයි. මිනි පහන වන්නේ සම්බුද්ධ ශාසනයයි. ඊළඟට කියනවා එහෙනම්
ආගම ජාතිය රැක ගන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්නේ. හරි ජාතියට ආගමට ලැබි ඒ වගේම ආගමට ජාතිය ආගම ජාතිය ආරක්ෂා කරන දරුවෙක් නිර්මාණය කරන්නේ. එහෙනම් ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ. මෙන්න මේ ආගමයි ජාතියයි රැක ගන්න පුළුවන් යම් කෙනෙක් ඉන්නවා නම් මොකද කියන්නේ? සමත් වෙතොත් පුත නුබවේ. එහෙනම් අන්න ඒ වගේ වීර දරුවෙක් තමයි නිර්මාණය කරන්නේ. සමත් වෙන්න පුළුවන් නම් ඔහු වීරයෙක් විදියට හඳුන්වනවා. නම් ආගම ජාතිය රැක ගන්න පුළුවන් නම් ඔහු කවුරු වෙනවා කියලාද කියන්නේ? වීරයෙක් බවට පත් වෙනවා. වීරයෙක් බවට පත් වෙනවා කියලා කියනවා. හරි. ඊළඟට ඊළඟ කවියට ගියොත් ඉටු කොට කළ යුතු යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. ඔන්න බලන්නකෝ හිමින් නිමින් මේ දරුවගේ චරිතය ගොඩනගන හැටි. හරි අභියෝග වලට මුහුණ දෙන දරුවෙක් නිර්මාණය කරා නේද? ඒ වගේම රට, ජාතිය, ආගම ආරක්ෂා කරන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්නේ. ඒත් එක්ක මේ කවියෙන් කියනවා බලන්න ඉටු කොට කළ යුතු යුතුයකම් ලෝකෙන් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් එහෙනම් මොන වගේ දරුවෙක්ද නිර්මාණය කරන්නේ? ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන දරුවෙක්. ප්‍රගුණ කරපු දරුවෙක්. ඉවසීමේ ගුණය ප්‍රගුණ කරපු දරුවෙක් තමයි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඉවසීම නැති තැන තමයි විනාශය සිද්ධ වෙන්නේ. මතක තියාගන්න. ඉවසීම නැති තැන විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ අනාගතය බාර ගන්න ඉන්න දරුවාට පුංචි කාලෙම ඉවසීම පුරුදු කරන්න ඕනේ. එස් මහින්ද හිමියන් මේ කාර්යය ඉටු කරනවා බලන්න. ඉටු කොට කළ යුතු යුතුයකම් එකම වචනේ නැවත නැවත ඇහෙනවනේ. මොකක්ද ඒකට කියන්නේ? එකම වචනේ හෝ එකම අකුර හෝ එක ළඟ ළඟ නැවත නැවත ඇහෙද්දි මොකද්ද කියන්නේ ඒකට? අංජන අනුප්‍රාසය කියලා කියනවා. නේ අනුප්‍රාසය කියලා කියනවා. ඉටු කොට කළ යුතු යුතුයකම්. එහෙනම් රට, ජාතිය, ආගම දිනා ගැනීම, ඒත් එක්කම නිදහස දිනා ගැනීම, මෙන්න මේ යුතුයකම් ඔයා ඉටු කරද්දී ලැබුණත් ලෝකෙන් ගැරහුම්. පුතේ ඔයා මොකක් හරි වැඩක් කරනවා කියලා හිතන්නකෝ. ඔන්න හොඳ දෙයක් කරනවා. හොඳ දෙයක් කරනවා කියලා හිතමු අපි. ඒක දකින මිනිස්සු ඔයාට හොඳම කියයිද? හොඳම කියයිද? හොඳම කියයිද? නෑ. කවදාවත් හොඳම කියන මිනිස්සු අපිට හම්බ වෙන්නේ නැහැ. හරි? අපි මොකක් හරි වැඩක් කරා කියන්නකො හොඳ වැඩක්. අපි හිත සතුටින් හොඳ වැඩක් කරනවා. ඒක දකින මිනිස්සු ඇතම් පිරිස් කියන්න පුළුවන් අනේ එයා කරපු ඒ වැඩේ හොඳයි, සාර්ථකයි, නියමයි. හරි? තවත් ඒ වගේ වැඩ කරන්න කියලා තව චුට්ටක් එයාව උනන්දු කරන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශංසා වගේම හරි තවත් පැති වලින් බලනවා අඩුපාඩුනේ හොයන්නේ. අර කරන වැඩේ හොඳට වඩා අඩුපාඩුනේ හොයන්න උත්සාහ කරන්නේ මිනිස්සු. ඒක තමයි මේ කියන්නේ. බලන්න ලැබුණත් ලෝකෙන් ගැරහුම්. රට, ජාතිය, ආගම දිනාගද්දි, නිදහස දිනාගද්දි උඹට ප්‍රශංසාම ඇහෙන්න ලැබෙයිද? නෑ. ගැරහුම් වලට ලක් වෙන්න සිද්ධ වෙයි. හැබැයි උඹ ඉවසන්න ඕනේ. බලන්න ඉවසන්නට පුළුවන් නම් මේ දේවල් හොඳින් ඉවසගෙන හරි ඉවසගෙන ඉදිරියට ජීවිතය ගෙනියන්න පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. අන්න ඒක උත්තරීතර ගුණාංගයක් විදියට සලකනවා. ඉවසීම උත්තරීතර ගුණාංගයක් විදියට සලකනවා. හරි ලස්සනට කවිය නිර්මාණය කරනවා බලන්න. ඉවසීමෙන් යුතු දරුවෙක් නිර්මාණය කරන්නේ. ඉවසීමෙන් යුතු දරුවෙක්. අපි ඊළඟ කවියට යන්. ඉවසීමෙන් යුතු දරුවෙක්. ඊළඟට බලන්න කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම්. මොකද කියන්නේ? කාටත් හිමි පොදු දේ නම් අපි සියලු දෙනාටම හරි අපි හැමෝටම අඩුපාඩු තියෙනවානේ. අපේ අඩුපාඩු තියෙනවා. ඒ වගේම අපිට හිතන දේ මිලදී ගන්න අපි ළඟ සල්ලි තියෙයිද? තියෙනවද? ඔයාලා ළඟත් මං හිතන්නේ නැහැ. මල් ළඟත් නැහැ. ඒක තමයි නැති බැරිකම කියලා කියන්නේ නේ. හා? ඒ කියන්නේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි? කාටත් හිමි පොදු දේ නම් ඒක මට විතරක් නෙමෙයි ඔයාට විතරක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම මිනිස්සෙන්ට පොදු දෙයක් ඒක. හරි? නැති බැරි හිඟාව හිරකම් අවහිරතා බාධක මොනවාද? නැතිකම බැරිකමනේ. ඒ දේවල් අවහිරතානේ. අපේ අවශ්‍යතා ඉටු කරගන්න තියෙන බාධා ඒවා. හරි? අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් මේ අභියෝග බාධක Tamanගේ අරමුණ ඉටු කරගන්න යද්දි ඒ බාධක ඒවා ජය ගන්න පුළුවන් නම් මේ දේ මැඩගෙන මර්ධනය කරන්න පුළුවන් නම් මේ දේ මැඩගෙන දස්කම් හරි දස්කම් පෑම තමයි සුරුවිරුකම් ඒක දකිනවා වීර ක්‍රියාවක් විදිහට හරි නැති බැරිකම හරි බාධක ඒ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් නම්